මේ පාඩමෙන් අපි බලමු I have no යනුවෙන් ආරම්භ වන වාක්‍ය. I ඒකවචනයක් වුණාට උත්තම පුරුෂ ඒකවචනය නිසා I සමග යෙදෙන්නේ බහුවචන ක්‍රියාපදය have. ඔබ දන්නවා I have කිව්වොත් මට තියෙනවා කියන අදහසයි එමගින් ප්‍රකාශ වන්නේ. I have no යනුවෙන් have වලට පසුව no යෙදුනහම මගේ ළඟ කිසිසේත්ම නැහැ යන අදහස ප්‍රකාශ වෙනවා. I have no car. මගේ ළඟ කොහෙත්ම කාර් එකක් නැහැ. I have no doubts. මගේ ළඟ කිසිම සැකයක් නැහැ. දැන් මේ උදාහරණ දෙකේදී ඔබට පේනවා I have no යන භාවිතයට පසුව ඒකවචන පද යොදන්නත් පුළුවන්. I have no car. මට කාර් එකක් ඇත්තෙම නැහැ. I have no doubts. මට කිසිම සැකයක් නැහැ. I have no information. මගේ ළඟ තොරතුරු කිසිවක් නැහැ. ඔබට පේනවා වාක්‍ය මැද no යෙදීමෙන් කිසිසේත්ම නැහැ කියන අදහසයි නියෝජනය වන්නේ. I have no information. මගේ ළඟ කිසිම තොරතුරක් නැහැ. I have no choice. මට වෙනත් විකල්ප කිසිම තේරීමක් නැහැ. choice කියන්නේ තේරීම. මෙතනදී I have no a choice කියලා යෙදුවොත් වැරදි. no වලට පසුව a යෙදෙන්නේ නැහැ. ඒ අනුව නිවැරදිව කියවෙන්නේ I have no choice. I have no money. මගේ ළඟ කොහෙත්ම සල්ලි නැහැ. මේක I don't have any money කියලා කියන්නත් පුළුවන්. මගේ ළඟ සල්ලි කිසිවක් නැහැ. නමුත් තරමක් අවධාරණයෙන් සල්ලි ඇත්තෙම නැහැ කියලා කියනවා නම් I have no money කියලා තමයි යෙදෙන්න ඕනේ. I have no objection. මගේ කිසිම විරුද්ධත්වයක් නැහැ. I have no objection. I have no further questions. මට තවදුරටත් ප්‍රශ්න නැහැ. further කියන්නේ තවදුරටත් කියන එක. I have no further questions. මට තවදුරටත් ප්‍රශ්න නැහැ. I have no chance of winning the lottery. මේ ලොතරැයිය දිනන්න මට කිසිම chance එකක් නැහැ. I have no chance. මට කිසිම chance එකක් නැහැ. I have no time. මගේ ළඟ වෙලාව කොහෙත්ම නැහැ. I have no time for gossip. ඕපදූප වලට මගේ ළඟ කොහෙත්ම වෙලාව නැහැ. I have no time for gossip. I have no siblings. මට සහෝදර සහෝදරියෝ කවුරුත්ම නැහැ. සිබ්ලිංස් කියන්නේ සහෝදර සහෝදරියන්ට එකතු වුණාම ඒ දෙගොල්ලන්ටම යෙදෙන පොදු වචනය. I have no siblings. මට සහෝදර සහෝදරියෝ කවුරුත්ම නැහැ. I have no friends. මට යාළුවෝ කවුරුත්ම නැහැ. I have no children. මට ළමයි කවුරුත් නැහැ. ඉතින් අපේ YouTube channel එක අනිවාර්යෙන් subscribe කරන්න, notification bell එක click කරලා තියන්න. ඔබ අපේ online ඉංග්‍රීසි පන්තිය ගැන උනන්දු වෙනවා නම් තිරේ පෙන්වා තිබෙන අංකයට හායි කියලා WhatsApp පණිවිඩයක් යොමු කරන්න. පාසල් දරුවන්ටත් වැඩිහිටියන්ටත් වෙන වෙනම පන්ති තියෙනවා. අපේ online ඉංග්‍රීසි පන්තිය අවුරුද්දටම ගන්නේ රුපියල් 3000යි. සතිය දවස් 7ම පන්ති තියෙනවා. මුල ඉඳලම උගන්වනවා. I have no regrets. මගේ කිසිම දුකක් නැහැ. I have no regrets about my decision. about කියන්නේ ගැන කියන අදහස දෙන නිපාතය. මගේ තීරණය ගැන මගේ හිතේ කිසිම දුකක් නැහැ. I have no regrets about my decision. I have no intention. intention කියන්නේ චේතනාව. මගේ කිසිම චේතනාවක් නැහැ. I have no intention of apologizing. apologize කියන්නේ සමාව ඉල්ලනවට සමාව ඉල්ලන්න මගේ කිසිම චේතනාවක් අදහසක් නැහැ. I have no intention of apologizing. I have no doubt. මගේ ළඟ කිසිම සැකයක් නැහැ. I have no doubt. දැන් මෙතනදී අපි I have no doubt කියලා ඒක වචනයෙන් කිව්වේ. නමුත් මේකම බහුවචනෙන් කියන්නත් පුළුවන් I have no doubts කියලා. මගේ කිසිම සැකයක් නැහැ. ඉතින් මං හිතනවා මේ පාඩමෙන් ඔබ සැලකිය යුතු යමක් ග්‍රහණය කරගන්න ඇති කියලා. ඉතින් තවත් මේ වගේ පාඩම් බලන්න, කොහොමද ඉගෙන ගන්න අපේ YouTube channel එක අනිවාර්යෙන් subscribe කරලා තියන්න, notification bell එක click කරලා තියන්න.
අපි ඔන්ලයින් ඉංග්‍රීසි පන්තියට ලියාපදිංචි වෙන්න කැමති නම් තිරේ පෙන්වා තිබෙන අංකයට හායි කියලා මෙසේජ් එකක් එවන්න. පාසල් දරුවන්ටත් වැඩිහිටියන්ටත් වෙන වෙනම පන්ති තියෙනවා. බිංදුවේ ඉඳලා උගන්වනවා. සතියේ දින 7ම උගන්වනවා. අවුරුද්දටම ගන්නේ රුපියල් 3000යි. Wish you all the best.